රෑ වැඩ කරලා හරි මහන්සි. බරාය කියන්නේ විවේක ගන්න පුළුවන් තැනක් නෙවෙයි. ඉක්මනට ගෙදර ගිහිල්ලා තේ එකක් බීලා විවේක ගන්න ඕනේ. දැන් කොළඹ ගොඩක් දියුණු වෙලා. නමුත් මට එකෙන් බලපෑමක් නැහැ. කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඉඳලා කෝච්චියෙන් තමයි මම ගෙදර යන්නේ. කොළඹ නගරයේ දිනෙන් දිනම අහස උසට ගොඩනැගිලි හැදෙනවා. කොළඹ නගරයේ පැල්පත් බොහොමයක් තියෙනවා. මම යන පාර දෙපසත් ඒවා දකින්න ලැබෙනවා. නගරයට ඉඩම අදි වුණාම ආණ්ඩුව පැල්පත් කඩලා ඉඩම් නිදහස් කරගන්නවා. සංවර්ධනයට කියලා ආණ්ඩුව අපි සිටි නිවාසත් කඩලා ඉඩම් ගත්තට පස්සේ මම වගේම තවත් අයටත් අකමැත්තෙන් වුණත් මහල් නිවාසවලට යන්න සිදු වුණා. අපි අවුරුදු 50ක් විතර පදිංචි වෙලා හිටිය 34 වත්ත පසු කරගෙන තමයි අලුත් ගෙදරට යන්න වෙන්නේ. දැන් ඇවිල්ලා අවුරුද්දකට වැඩි මේ නිවාසවලට රස්සාවකට ගිහිල්ලා ආවත් මේ නිවාසවල ඉන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් ජීවත් වෙන්න අමාරුයි මේ නිවාසවල. සෑම දිනකම මගේ දියණියන් දෙදෙනා පාසල් රැගෙන යාම මමම කරනවා. අපේ මහල් නිවාසයේ විවිධ ප්‍රදේශවලින් ආව සිංහල, දෙමළ, මුස්ලිම් දරුදැරියන් ගොඩක් ඉන්නවා. Taman පදිංචි වෙලා හිටිය ප්‍රදේශයේ පාසල් වලටම ඔවුන් යන නිසා උදෙන්ම රැගෙන යන්න දෙමව්පියන්ට අමතර මහන්සියක් වියදමක් දරන්න වෙලා තියෙනවා. ත්‍රිවීලර් පාසල් වෑන් වල දරුවන් යවන්න වියදම් කරන එක අඩු ආදායම් ලබන දෙමව්පියන්ට ඉතා අමාරු දෙයක්. මයිර ප්‍රසිද්ධ ඇවිල්ලා තියෙනවා අපිට මේ යන්න කොහමත් 800-800ක් වගේ යනවා ත්‍රිවිල් එකට. මෙහි ඉඳලා පොදු ප්‍රවාහන බස් රථයක යන්නේක ඉතාම අපහසුයි. ආගන්තුක කලබලකාරී පරිසරයක ඉන්න නිසා දෙමව්පියෝ දරුවන්ව ආරක්ෂිතව පාසල් යැවීමට උත්සාහ ගන්නවා. දියණියන් පාසලට යවල නැවතත් මම නිවසට එනවා. මදක් විවේක ගන්න. තට්ටු 11ක මහල් නිවාසේ මේ වෙලාවට ඉන්නේ වැඩිහිටියෝ විතරයි. අපි පදිංචි වෙලා අවුරුද්දකට ටිකක් වැඩි. දැනටමත් ගොඩ නැගිල්ලේ බොහෝ තැන් අබලන් වෙලා. එනකොට පොඩ්ඩක් පුපුරලා දෙන්නේ දැන් ගොඩාක් පුපුරලා තියෙනවා එන්න පුපුරගෙන යනවා. දැන් අපිට බයක් තියෙනවා මෙතන ඉන්නත් හරි. ළමයි තියාගෙන ඉන්න බෑ. එළියත් පුපුරලා තින්නේ, ඇතුලේ පුපුරලා තින්නේ. ජනල ඔක්කොම එල්ලෙනවා. දහවල් 1:30න් පස්සේ මගේ දියණියන් වගේම අනෙක් දරුවනුත් පාසල් නිම වී පැමිණෙනවා. මේ වෙලාවට බොහෝ දෙමව්පියන් ඔවුන් අසලින්ම ඉන්නේ දරුවන්ගේ ආරක්ෂාව වැදගත් නිසා. මහල් නිවාසයේත් අවට ප්‍රදේශයේත් මත්ද්‍රව්‍ය භාවිතා කරන අයත් විවිධ අපරාධවලට සම්බන්ධ අයත් ඉන්නවා. විදුලි සෝපාන තිබුණත් තරුණ ගැහැණු ළමයි තනියම යන්න අකමැති. ඔවුන් ඒ තුලදී අපහසුතාවයන්ට පත් වූ අවස්ථා ගොඩක් තිබුණ නිසා. රවුමක් යදෙන්නත් ඉඩ නැහැ සෙල්ලම් කරන්න. හැබැයි සතුටින් තමයි සෙල්ලම් කරන්නේ. දරුවන්ට සෙල්ලම් කරන්න තියෙන මෙන්න මේ අඩි 6 කොරිඩෝර් විතරයි. අවට පරිසරය ගැන විශ්වාසයක් නැති නිසා ඈතට යවන්නේ නැහැ. දුවන්න පුළුවන් ඉඩ තියෙනවා ඒත් වෙන අය ඉල්ල කෑ ගන්න නැතුව හිටියොත් අපිට හොඳට සෙල්ලම් කරන්න ඕනේ.
මගේ දියණියන් දෙදෙන ඊටාම උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරනවා. මම රැකියාවට යන්න නිසා ගෙදර සියලුම වැඩ කරන්නේ බිරිඳ. තු මොනවද පාඩම් කරන්නේ? සයන්ස්. ඔයා පාඩම් කළ ඉවර නැද්ද තව? දුව මේ ජනාධිපතිතුමත් එක්ක ඉන්නේ. ඇත්තට මේ රචනා තරගයකින් පළවෙනි ස්ථානය තමයි මගේ දරුවට ලැබිලා තියෙන්නේ. ගොඩක් ආඩම්බරයි මට. ඒ කියන්නේ මේ පරිසරය නම් කියන්න බෑ, මේ පරිසරය නම් ගොඩක් ශබ්ද වැඩි. නමුත් බොහොම අමාරුවෙන් මේගොල්ලෝ මේ පාඩම් කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒත් මේ දක්ෂකම් මෙයාගේ මේ අතරින් නෑ මෙයා. මෙයා ඉදිරියටම යනවා. බොහොම අමාරුවෙන් ඉතින් මේ කටයුතු කරගෙන යනවා ඉදිරියට. මගේ පුතා මේ අවුරුද්දේ පාසල් යා යුතු වුණත් තාම පාසලක් ලැබිලා නෑ. අනාගතය ගැන ගොඩක් බය හිතෙනවා. මොකද මෙයා දැන් ගේ ඇතුළෙමයි හැදෙන්නේ. එළියට බහින්න අවස්ථාවක් නැති කියන්නේ එළියට බැස්සත් පස් ටිකක්වත් පා ගන්න ඕනේ. ළමයකට ඉඩකඩක් නැහැ. ඒකින්ද අනාගතෙත් මෙයා මෙහෙම ගේ ඇතුළටම වෙලා ඉඳීද කියලා මට පොඩි බයක් හිතෙනවා. මගේ දරුවෝ වෙනුවෙන් වගේම මේ පරිසරයේ ඉන්නවා තවත් දරුවෝ, දක්ෂ දරුවෝ ගොඩක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි ඒ අයගේ දෙමව්පියොත් සමගම අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න යම් කිසි දෙයක් කරන එක අපේ වගකීමක්, යුතුයකමක්. ඉස්සෙල්ලම සටන ගෙනිච්චේ මම තනියෙම. මට කොච්චර බාධකාවක් මම මේ සටන අත්හැරියේ නැහැ. මේ සටන මට ගෙනියන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ සටන මම අත්හරින්නේ නැහැ කියලා මට අදිෂ්ඨානිකුත් තිබුණා. අපේ ගෙවල් දෙකක් දෙන්නේ කියලා දෙකක් දුන්නේ නැහැ. අපේ ළමයි දෙන්නෙක් බැඳගෙන මමයි ළමයි තාත්තක් ඉන්න ඉඩ මදි අපිට. දැන් මේ අපේ ළමයිගේ දැන් එළිය තමයි එළියට තමයි ඉන්නේ. මේ නෙමෙයි දෙන්නෙන් කිව්වේ ගෙවල් අපිට දෙවෙන් කොහෙද මට්ටකුලිය. මට්ටකුලිය දෙන්නෙන් කියලා අන්තිමට ඒකත් අපිට දුන්නේ. අපේ බලේ ඇදලා දාපු වගේ තමයි එළියට දැම්මේ. දැන් අපි ඔක්කොම හරි කරදරේ මේ ළමයිට ඉස්කෝලේ යන්නත් හරි කරදරේ. කුලියත් අපි ගෙවන්න ඕනේ. ඉස්සර නම් ළමයි පයින් ගිහලා පයින් ආවේ. දැන් ඒකත් අපිට මේ ආර්ථිකයටම බලපෑපු එකක් තමයි වෑන් කුලිය කියන එක. තනියම මේ සටන ගෙනියන අතරතුර අනෙක් අයගෙන් සහයෝගය ඇතිව තමයි මම මේ සටන ගෙනිච්චේ. තර්ජන නම් තිබ්බා, බාධකත් තිබ්බා. නමුත් ඒ කිසි දෙයකට මම පසුබට වුණේ නැහැ. නිර්භයවම ඉදිරිපත් වෙලා මම ඒ කටයුතු කරගෙන ගියා. අම්මා සොයාගන්න උදව් කළේ. මම දැනගෙන හිටියේ නෑ තම උත්සාහයෙන්ම නැගී සිටින පිරිසක් ඉන්න බව. 11 වන තට්ටුවේ නිවසක් තුල මෙන්න මේ දරුවන්ට නොමිලේ උගන්වන තරුණියක් ඉන්නවා. මේ දරුවන්ට පුද්ගලික පන්ති වලට යන්න මුදල් නැහැ. අඩුම තරමේ මහල් නිවාසය තුල පුස්තකාලයක්වත් නැහැ. බොහෝ දෙනෙක් ජීවිතය ගැට ගහ ගන්න කොහොම හරි උත්සාහ ගන්න බව දක්නට ලැබුණා. මෙල්වත් ඉන්නකොටත් මම මේක තමයි මම කෙරුවේ අවුරුදු 10ක් 12ක් තිස්සේ. ඒ අම්බු චාදායම නම් මේ නම් දෙන්නේ මට. මොනාරි කරලත් අපි ජීවත් වෙන්න ඕනේ අපි දෙක. මෙතනට පදිංචියට ඇවිල්ලා මාස 10කට විතර පස්සේ මුලින්ම කීප දෙනෙක් එකතු වෙලා සමිතියක් පිහිටුවා. අපේ ප්‍රශ්න අපිම සාකච්ඡා කරලා විසඳුම් හොයන්න සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාමත් විවිධ සමාජ මට්ටම් වල අය දැන් සෑහෙන පිරිසක් සමිතියට එකතු වෙලා ඉන්නවා. අපේ මහල් නිවාස ව්‍යාපෘතිය බාරව ඉන්න නාගරික සංවර්ධන අධිකාරියට ඇවිල්ලා සාකච්ඡා කරන්න ලැබීම සතුටක්. අපි ගොඩක් මහන්සි වෙලා සාකච්ඡාවට අවස්ථාවක් ගත්තේ අපේ ගැටලු විසඳ ගන්න.
අපිට වෙන යම් ක්‍රමයක් නැහැ. අපේ උත්සාහය අපේම දේවල් අපිම සාකච්ඡා කරලා අපේ දේවල් අපිම වැඩ කරගන්නයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. අපි දරුවෝ වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. දරුවෝ වෙනුවෙන් අපි හැම මේ උත්සාහයක්ම කරනවා. මහත්යෝ දැම්මට තියෙන ලොකුම ප්‍රශ්න අපි කලින් පදිංචි වෙලා හිටිය නිවාස කඩා දැමීමට මැදිහත් වුණු ප්‍රධාන නිලධාරීවරයාද සාකච්ඡාවට සහභාගී වෙලා හිටියා. අපිට තිබෙන කටුක අත්දැකීම නිසාම අපේ අය ටිකක් චකිතයකින් හිටිය නිසා මටම සාකච්ඡාව ආරම්භ කිරීමට සිදු වුණා. අපේ ප්‍රශ්නවලට නිලධාරීන් ලබා දුන් පිළිතුරු ගැන සෑහීමකටපත් නොවුනත් උසස් නිලධාරීන් ඉදිරියේ මුලදී තැති ගැනීමක් ඇතිවයි අපේ අය හිටියේ. ටික වේලාවක් යනකොට අපේ ප්‍රශ්නවල පීඩාව දැනෙනකොට නිකම්ම කතා කරගන්න පුළුවන් වුණා. මෙතන මේ සාකච්ඡාව අපිට දැනුවත් කරන අපේ අයකෝ දැන් ඉස්කෝල ප්‍රශ්නයක් ආවොත් මෙතන ඉතින් එක්කෙනෙක් ගියා නෑ බය වෙන්න එපා. අපි ඉස්කෝල වල දැනුවත් කරලා තියෙනවා හැමදේම කරලා තියෙනවා. ඕගොල්ලන්ට කිසි ගැටලුවක් නෑ. ඕගොල්ලන් නිවාස වලට යන්න පුළුවන්. දැන් අපි විකෘතිව අපි දුන්නාම අපි ගණන් ගත්තේ නෑ. අපෙන් ඉල්ලනවා ඔය කියන විස්තර චක්‍රලේක සංශෝධනය කරනවා. අපි දැන් විස්තර ටික අපි ගත්තා. ඒ අනුව මේකට මැදිහත් වෙන්නේ ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශය. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ওই ලකුණු දෙන පිළිවෙල වෙනස් කරන එක හරිය දැන් මෙහෙමයි. ඔප්පුවට කියන එකට අපිට තාම අපිට ඔප්පුවක් දුන්නේ නැති හින්දා ඔප්පුවට දෙන ලකුණු ගන්න අඩු වෙන එකට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ නිසා මම කරුණාකරලා අපිට මේ විස්තර ටික දෙන්න මුතුමාලට තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා ඔක ඉස්සරහට කරගෙන. ඇයි ඒක මේ ආයතනයේ ඒක සාකච්ඡා කරන්න බැරිද ඒක අපිට ලකුණු දෙක සම්බන්ධව? නෑ අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරාම මේ අය කියන්නේ දැන් ওই තියෙන චක්‍රලේඛනය කැබිනට් පත්‍රිකාවකින් තමයි සංශෝධනය කරන්නේ. සංශෝධනය කරන්න ඒ අයට දත්ත අවශ්‍යයි. මේ දත්ත අපින් ඉල්ලුවා 2016 කාටද පාසල් අහිමුනේ 17 කවුද පාසලට දාන්න ඉන්නේ 18 කවුද දාන්න ඉන්නේ. ඒ විස්තරත් එක්ක අනුව තමයි ඒ අය ගිහිල්ලා චක්‍රලේඛ වෙනස් කරන්න ඕනේ දත්ත ටික හොයාගන්න තමයි අපේ කොටි අහන්නේ. දැන් මේක ඉන්න ඕන. අපි ඕගොල්ලෝ පදිංචි කරලා තියෙනවා. ඕගොල්ලෝ ඔතන ඉන්නවා. ඕගොල්ලෝ නෙමෙයි ඕගොල්ලෝගේ ඊගා පරම්පරාවත් ඔතන ඉන්න ඕන. පරම්පරා කීපයක් ඉන්න ඕනනේ. ඒ හින්දා මේ නිවාස ව්‍යාපෘතිය ආරක්ෂා කරනවා. මේ පැල්පතෙන් මන්දිරයට කියලා නෑ කියනවා පැල්පතෙන් මන්දිරයට කියලා පෙන්නවන ලස්සනට වෙනවා. හවුද? ඒක තමයි අපි ලස්සන නෙමු. අසල් මේකත් ඒ සිකුලන් කියන්නේ. ඈ? ඒක සිකුලන් කියන්නේ ඕනේ. සිකුල් නෙමෙයි අපි ඉතින් මෙහෙම සමිති පිටවල අපි ඕගොල්ලන්ට බලය දෙන්න මේක කරගෙන යනවා. ඔව් මෙහෙමයි. ඔබතුමාලා ඉස්සර හිටියේ එළුමඩුවත්තිද? ඔව් එළුමඩුවත්ති ලොකු බිලක් එන්නේ නැහැ. පුදු පයිප්ෙන් දානවා. පුදු පයිප් ඔව් මෙහෙමයි. එතකොට මීටර දැන් මෙහෙමයි. හරි. වතුර එන්නේ මෙහෙමයි. මුළු සම්පයකටම තියෙන වතුර මීටරේ අපි ළඟ. ජල සම්පාදනය කරන්නේ. සාමාන්‍යයෙන් නිවසකට අය කරන ඒ ගානම තමයි අපි අය කරන්නේ. අපි 7-5කවත් වැඩිපුර අය කරන්නේ. ඒක අපිට පෙන්වන්න පුළුවන් chart. ජල සම්පාදක මණ්ඩලයට මේක බාර දෙන්න හරි. බාර දෙන්න පුළුවන්. අපි අය වෙලා 2014 ඉඳලා අපි ඉල්ලීමක් කළා ජල සම්පාදන මණ්ඩලයට. කරගෙන ප්‍රායෝගිකව වැඩි බාර ගත්තේ නැහැ. අපිත් කැමති ජල සම්පාදන මණ්ඩලයට බාර දෙන්න. ඒ සඳහා ඇත්තටම කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් තියෙනවා වෝටර් බෝඩ් එකට මේක පවරන්න. කියන අමාත්‍ය මණ්ඩලෙත් එකඟතාවය පළ වෙලා තියෙනවා. ඒ අනුව අපි කටයුතු කරනවා මේක පවරන්නේ. වලක්ක ගන්න අපි ඇත්තටම CCTV කැමරා පද්ධතියක් ඔය මෙස්සර වෙන තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. මාළිගාවට දෙනවා ඒක දවසේ ගියා. ඒ වගේ පල්ලෙහා දැන්ට පල්ලෙහා දාලා තියෙනවා. ඒකෙන් තමයි අපිට බලන්න පුළුවන් කවුද පිට අය එනවනම් ඒකෙන් රෙකෝඩ් කරලා දැන් බාහිර දැන් කොලස් නැහැ. සිකුලයි කොට ඒගොල්ලෝ විපදාන වාහනේ. දැන් පඩිපොල ඔක්කොම චූ කරනවා. බූඩු ගානවා, පෙන්ජ ගානවා, පුලි ගානවා, මුකම බලනවා. අර බලන්නේ නැහැ. පැය දෙකක් පමණ කාලයක් දීර්ඝ සාකච්ඡාවක් කරන්න අපට පුළුවන් වුණා. ඔය ප්‍රශ්නත් අපි තේරුම් ගත්තා. අපේ අදහස් ඔයගොල්ලෝ තේරුම් ගත්තනේ. අපට දැන් මේ රැස්වීමේ හැටියට කණ්ඩායම් හැඟීමක් ඇති වුණා. සුහදත්වය අපි අතරේ ගොඩක් ඇති වුණා. ඒකෙන් අපේ ආත්ම ශක්තිය ගොඩක් ධෛර්යමත් වුණා. ඉදිරියට අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන කටයුතු කරගෙන යන්න. සාකච්ඡාවෙන් යම් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියවීම ගැන අපේ පිරිසට සතුටක් තිබුණා. නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන් පොරොන්දු වුණු විදියට මම කලින් පදිංචි වෙලා හිටිය 34 වත්තේ
ක්‍රීඩා පිට්ටනියක් ඉදිකිරීම පටන් ගත්තා. මෙතන පිට්ටනියක් ඇදුවත් කොච්චර හොඳයිද අපිට සෙල්ලම් කරන්නත් පුළුවන්. එකමුතුකමත් හැම දිනාගේම සහයෝගයක් ගැන විශ්වාසය වැඩි කරගත් අපි අපේම ශක්තියෙන් අපේ ප්‍රශ්න විසඳා ගැනීමට යොමු වුණා. නිවැසියන් සියලු දෙනාගේම සහභාගීත්වයෙන් නිවාස සංකීර්ණය පිරිසිදු කිරීමේ දිනයක් යොදාගත්තා. සිංහල, දෙමළ, මුස්ලිම් වගේම බාල, තරුණ, මහලු සියලු දෙනාම වාගේ ඉතා වෙහෙස මහන්සියෙන් මේ සඳහා සහභාගී වුණා. හැම දිනාටම විනෝදයක් ගෙන දුන් දවසක් වුණා වගේම අපේ එකමුතුකමත් තව තවත් වැඩි වුණා. නිවාස 500ක් තියෙන තට්ටු 11ක මුළු මහල් නිවාසයෙන්ම සාර්ථකව පිරිසිදු කරන්න අපිට පුළුවන් වුණා. අපේ ශක්තිය පිළිබඳව තව තවත් විශ්වාසය වැඩි වුණා. අප සියලු දෙනාම එකතු වුවහොත් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් කියලා අපට තේරුම් ගියා.